අද බ්ලොග් එකෙන් මම ඔයාලව එක්කගෙන යන්නේ ජර්මන් වල ඩුසෙල්ඩෝෆ් එයාපෝට් එකට. ඇත්තටම මේක මගේ ලයිෆ් එකේ ස්පෙෂල් මූමන්ට් එකක්. ඒක මම පස්සේ කියන්නම්කෝ. ඉතින් මම අද මේ බ්ලොග් එකෙන් ඔයාලට අරගෙන එන්න ලෑස්ති වෙලා ඉන්නවා ඩුසෙල්ඩෝෆ් එයාපෝට් එක ඇතුලේ එන්වයරන්මන්ට් එක. එතකොට ෂොප්ස් මොන වගේද, සිකියුරිටි ප්‍රොසෙස්, ෆ්ලයිට්ස් වයිබ්ස් වගේම ජර්මන් වල ෆස්ට් ඉම්ප්‍රෙෂන් ටිකක්. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම්ම මාත් එක්ක එකතු වෙන්න. Welcome to my YouTube channel. ඔන්න ඉතින් මං ගෙදර ඉඳන් මේ ට්‍රේන් ස්ටේෂන් එකට ඇවිල්ලා ටර්මිනල් එක හොයාගෙන යන ගමන් ඩුසෙල්ඩෝෆ් වලට යන ට්‍රේන් එක අරගන්න. ඉතින් මෙතනින් තමයි ටර්මිනල් එකට මම ඇතුල් වුණේ. මේ තියෙන්නේ ජර්මනිය ඇතුලේ බඩු ප්‍රවාහනය කරන ට්‍රේන් එකක්. මම ට්‍රේන් එකට නැගලා ගමන ආරම්භ කළා. මේක පැය 1.5ක විතර ගමනක්. මේ තියෙන්නේ ඩුසෙල්ඩෝෆ් එයාපෝට් එකට ඇතුල් වෙන තැන. ඒ කියන්නේ ස්ටේෂන් එක ට්‍රේන් එකෙන් බැස්ස ගමන්ම පේන view එක. ට්‍රේන් ස්ටේෂන් එකෙන් බැහැලා පොඩි දුරක් තමයි මෙතෙන්ට එන්න තියෙන්නේ. ඉතින් හරිම පහසුයි. පොඩ්ඩක්වත් මහන්සි නැහැ ඇත්තටම කියනවා නම්. ඉතින් මේ කට්ටිය වෙයිටින් ඉන්නේ ස්කයි ට්‍රේන් එකේ යන්න. උඹලා එයාපෝට් එකට යන්න වෙන්නේ මෙන්න මේ ස්කයි ට්‍රේන් එකේ නැගලා. ඇත්තම කියනවා නම් ස්කයි ට්‍රේන් එක්ස්පීරියන්ස් කරේ මම මුලින්ම ජර්මන් වලට ආවට පස්සේ. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන ගමන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න වගේම මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මම දැන් යන්න හදන්නේ මෙන්න මේ එන ස්කයි ට්‍රේන් එකේ. ඉතින් මම මුලින්ම නම් මේ ස්කයි ට්‍රේන් එකේ යද්දි හිතුවා මේකේ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නා ඇති කියලා. ඇත්තටම මම දන්නේ නැහැ. දැනගෙන හිටියේ නැහැ. ඒත් ඇත්තටම මේකේ ඩ්‍රයිවර් කෙනෙක් නෑ. මේක ඕටෝ සිස්ටම් එකක්. මෙහෙම බලද්දී මං හිතුවා මේ තාක්ෂණය කොච්චරනම් දියුණු වෙලාද කියලා. ඉතින් හරිම ලස්සනයි මේ ට්‍රේන් එකේ යද්දී මේ දැනෙන හැඟීම ඇත්තටම වචන වලින් කියන්න විදියක් නැහැ. ඒ තරම්ම හරිම සුන්දරයි. මේ එන්වයරන්මන්ට් එක, එතකොට හෙලිකොප්ටර්, ගුවන් යානා, ගුවන් ගත වෙන විදිය, එතකොට ලෑන්ඩ් කරන විදිය, මේ ඔක්කොම එකම තැනකදී හරිම ලස්සනට බලාගෙන යන්න පුළුවන් ෆිල්ම් එකක් වගේ. මේ තියෙන්නේ එයාපෝට් එකේ වෙහිකල් පාකින් එක. ඉතින් තමන්ගේම වාහනයක් තියෙන කෙනෙක්ට එයාපෝට් එකට ඇවිල්ලා තමන්ගේ වාහනේ පාක් කරලා තමන් කොහේ හරි යනවා නම් ගිහිල්ලා ආපහු එන දවසට වාහනේ ගන්න පුළුවන්. ඒ වගේම මෙතන පාකින් එකේ වාහනේ දාලා ස්කයි ට්‍රේන් එකට ජොයින් වෙන්නත් මෙතන ටර්මිනල් එකක් තියෙනවා. මේ බලන්නකෝ, මෙන්න මෙතනින් තමයි පාකින් එකේ අය අපි යන ස්කයි ට්‍රේන් එකට ඇතුල් වුණේ. මෙහෙම බලද්දි නම් හිතා ගන්නවත් බැරි ලොකු පාකින් ප්ලේස් එකක් තියෙනවා.
ඔන්න දැන් මං එයාපෝට් එක ඇතුළට යන ටර්මිනල් එක ළඟට ආවා. ඉතින් මෙතනින් ස්කයි ට්‍රේන් එකෙන් බැහැලා මම දැන් ඇතුළට යන ගමන් තමයි මේ ඉන්නේ. එයාපෝට් එකට ඇතුල් වෙද්දිම මට නම් හරිම වෙනස් හැඟීමක් දැනුණා. මොකද මේක ලොකු ප්ලේස් එකක්, හැමෝම බිසි. ඒක වෙනස්ම විදිහේ දෙයක්. මං වීඩියෝ එක පටන් ගද්දිම කිව්වනේ මට මේ එයාපෝට් එක මගේ ලයිෆ් එකේ ස්පෙෂල් මූමන්ට් එකක් කියලා. ඒ තමයි මං අවුරුදු 2කට කලින් ජර්මනියට මුලින්ම ඇතුල් වුණේ මෙන්න මේ එයාපෝට් එකේදී. ඉතින් මට ඒක අමතක නොවෙන මතකයක්. ඉතින් අලුත් රටක්, අලුත් එක්ස්පීරියන්ස් එකක්, ඒ වගේම ඒ දවස ෆීලිංස් ගොඩක් තිබ්බ දවසක්. ඉතින් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ ඒ මතකයන්. මේක එයාපෝට් එකේ තියෙන ඕපන් ඒරියා එකක්. ඉතින් විශේෂත්වය තමයි ෆ්ලයි කරන්න නැති කෙනෙක්ට වුණත් එයාපෝට් එක විසිට් කරන්න මේ ඒරියා එකේ ඇවිදින්න පුළුවන්. ඉතින් මේක විශේෂ දෙයක් තමයි ජර්මන් එයාපෝට් එකක පේමන්ට් එකක් නැතුව එයාපෝට් එක විසිට් කරන්න පුළුවන්. හුඟක් අය ආසාවෙන් බලන් ඉන්නව නම් ප්ලේන් එකක අත්දැකීම ගන්න, ප්ලේන් එකක් මොන වගේද, විශේෂයෙන්ම පොඩි අයට මේක හොඳ අවස්ථාවක්. එහෙනම් enjoy the airport. අපි ඇතුළට යමු. ඇතුළේ තමයි ලස්සන දේවල් තියෙන්නේ. මමත් හරිම excited මේක ඇතුළට යද්දී. මොකද ඒකත් හරිම වෙනස් ෆීලිං එකක්. වෙනස්ම විදියට ඕගනයිස් කරපු ඒරියා එකක් තමයි මෙතනින් ඇතුළේ තියෙන්නේ. ඒක වේටිං ඉන්න අයට, එතකොට කෑම බීම ගන්න අයට, පොඩි අයට හරිම විශේෂ අවස්ථාවක්. මාත් මෙතන මුලින්ම දැක්ක ගමන්ම මුලින්ම දුවගෙන ගියේ අර හැමෝම බලාගෙන ඉන්නේ කොහෙද කියලා බලන්න. ගිහිල්ලා බලමුකෝ මොනවද පේන්නේ කියලා. මේ තියෙන්නේ මං ඒ බලපු view එක. මෙතන තමයි ගොඩක් ප්ලේන් ඒවා ස්ටේ කරලා තියෙන්නේ. ඉතින් ෆ්ලයි කරන්න යන අයගේ පවුලේ අයට අවස්ථාව තියෙනවා මෙතන ඉඳන් එයාලට ආදරෙන් සම දෙන්න. ඒ වගේම ප්ලේන් එකේ නගින්න නැතුවම ප්ලේන් එකක ඉන්නේ කියලා ෆොටෝස් ගන්න. එතකොට එන්ජොයි කරන්න. පොඩි අයට වගේම ලොකු අයට මෙතන හොඳම අවස්ථාවක් කියලා මට හිතුණා. මෙතන ඉන්න ගොඩක් අය වේටින් ඉන්නවා. සමහර විට ෆ්ලයි කරන්න වෙන්න පුළුවන්. නැත්තම් ආයෙමත් මෙහෙට ඇවිල්ලා වෙන්න පුළුවන්. මිනිස්සුන්ට සතුට වගේම දුකත් එකම තැනක බෙදා ගන්න වෙන තැනක් තමයි මෙතන. ඉතින් සතුටින් ඉන්න කෙනෙක්ට නම් ඒ සතුට වැඩි කරගන්න වගේම දුකින් ඉන්න කෙනෙක්ට දුක අඩු කරගන්නත් මේ ලස්සන සුන්දර නිස්කලංක එන්වයරන්මන්ට් එක මං හිතනවා හුඟක් උපකාරී වෙනවා කියලා. ඒක මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකෙන් තමයි මං ඔයාලත් එක්ක කිව්වේ. මේ මෙතන ගේට් එකෙන් තමයි ෆ්ලයි කරන්න ඉන්න අය ඇතුළට යන්නේ. ඉතින් ගේට්ස් වෙන වෙනම තියෙනවා. මේ තමයි එක ගේට් එකක්.
වගේම තමන්ට මොනා හරි දෙයක් අමතක වුණා නම් මොනා හරි ගන්න විශේෂ දෙයක් තියෙනවා නම් මෙතනින් ගන්න පුළුවන් හැම පහසුකමක්ම තියෙනවා. බඩගිනි නම් කෑම කන්න වගේම තමන්ගේ ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරන්න ලැබෙන හොඳම අවස්ථාවක් තමයි ඩුසෙල්ඩෝර්ෆ් එයාපෝට් එකේ මේ එක්ස්පීරියන්ස් එක මම දකින්නේ. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ එයාපෝට් එක ඇතුලේ හරිම සේෆ්ටි වගේම සිකියුර් එන්වයරන්මන්ට් එකක් තමයි තියෙන්නේ. ඉතින් මම මේ එයාපෝට් එකේ අත්දැකීමත් බෙදාගෙන ආයේ මේ ගෙදර යන්නයි ලෑස්ති වෙන්නේ. ඒ අතරේ මං හිතුවා ස්කයි ට්‍රේන් එකට නැගලා පිටිපස්සේ වීව් එකක් ගන්න මොන වගේද කියලා. ඒකත් හරියම වෙනස්ම විදිහේ වීව් එකක්. මේ තාක්ෂණය මං කලින් කිව්වා වගේ හරිම පුදුමයි. ඉතින් මේ වගේ දේවල් දකින්න ලැබෙන එකත් හරිම වෙනස්ම විදිහේ දෙයක්. ස්කයි ට්‍රේන් එකේ ඇවිල්ලා මම ට්‍රේන් ස්ටේෂන් එකේ බැහැලා මේ එන්ජොයි කරන්නේ මේ ප්ලේන් උඩට යන විදිය වගේම ලෑන්ඩ් කරන විදිය. ඒක හරිම ආසාවෙන් තමයි මම බලන් හිටියේ. කිසිම රෙස්ට්‍රික්ෂන් එකක් නැතුව ඕන තරම් වෙලාවක් මෙතෙන්ට වෙලා මේ වීව් එක එන්ජොයි කරන්න පුළුවන්. පැය භාගයක් විතර එතෙන්ට වෙලා ඉඳලා මම මේ දුවල යනවා මගේ ට්‍රේන් එක එන වෙලාව ලං වෙච්ච හින්දා. ඉතින් එහෙම මිස් වුණොත් ගෙදර යන්න ඊළඟ ට්‍රේන් එකේ යන්න පුළුවන්. ඒ පාත්‍රය එක වෙනස් නිසා මම ඉක්මනින්ම යන්න පුළුවන් ට්‍රේන් එක ගන්න තමයි මේ යන්නේ. ඉතින් මේ දකින්නේ ඔයා ඩුසෙල්ඩෝර්ෆ් එයාපෝට් එකට ඇතුල් වෙන්න තියෙන ට්‍රේන් ස්ටේෂන් එක. දෙපැත්තෙන්ම ට්‍රේන් යනවා එනවා මේ විදිහට තමයි ස්ටේෂන් එක තියෙන්නේ. මෙතන ඉඳෙද්දී ප්ලේන් ලෑන්ඩ් කරන වීව් එක හරිම ලස්සනයි. මට වීඩියෝ එකකට ගන්න බැරි වුණා. මොකද ඉක්මනින්ම මගේ ට්‍රේන් එක ආපු නිසා. මම හිතනවා අද මගේ බ්ලොග් එක ඔයා එන්ජොයි කරා කියලා. ඉතින් ආයෙත් දවසක අලුත් බ්ලොග් එකකින් ආයෙ එකතු වෙනවා. සුබ දවසක් හැමෝටම.